ආයිබෝන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝම අද මම ඕගොල්ලන්ට අරන් ආවේ ඕගොල්ලන්ගේ පොඩ්ඩන්ට ඉස්කෝලේ යනකොට අරන් යන්නත් ඒ වගේම කාලේ යන්නත් ඉක්මනින්ම ලේසියෙන්ම හදන්න පුළුවන් පෝෂදායී ආහාර වේල් 5ක් උදේ කෑමට හරියන ආහාර වේල් 5ක් තමයි අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් මම මුලින්ම හදනවා තෝසේ. ඉතින් මම කලින් දවසේ හදපු තෝසේ මිශ්‍රණයට ඉතුරු මිශ්‍රණයට බිත්තර එකක් දාලා මේ විදිහට මිශ්‍රණය හදලා තිබුණා ෆ්‍රිජ් එකෙන්. ඊට පස්සේ මම උදේ මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා තෝසේ ටිකක් හදාගන්න යන්නේ. ඉතින් ලේසිය එහෙම කලින් දවසේ හදලා තිබ්බහම ගොඩක් ලේසිය උදේට ලොකු වැඩක් නැති නිසා. ඉතින් මම මේ තෝසේකට එකතු කරනවා එළවලු. එළවලු කියන්නේ මේ විදිහට අලයි නිමිති එකතු කරලා මං මිශ්‍රණයක් හදාගත්තා. ඒකත් මං කලින් දවසේ හදලා තිබ්බා. දැන් චුට්ටක් රත් කරලා ගත්තා. ඉතින් උදේට විනාඩි 5න් මේ වගේ කෑම වේලක් බබාලට හදලා දෙන්න පුළුවන්. අපි කලින් දවසේ කෑම වේල උදේ කෑම වේල හදන්න සූදානම් වුණාම. ඉතින් මේක අවුරුද්දෙන් උඩ බබාලට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාසල් ගෙනියන්නත් බබාලට මේ විදිහටම හදලා දෙන්න පුළුවන්. මම උඩිනුත් තේ චුට්ටක් එකතු කරා. ඊට පස්සේ මම මේකට මැදින් තියා ගන්නවා අර හදාගත්ත මිශ්‍රණය මේ විදිහට ටිකක්. ඉතින් ඇත්තටම පෙර පාසල් යන බබෙකුට වගේ නම් මේ වගේ එක තෝස් එකක් කෑවත් ඇති. ගොඩක් අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ බඩ ඉක්මනින්ම පිරෙනවානේ. ඉතින් තව එකක් ඕගොල්ලන්ට පුළුවන්. එයාගේ ලන්ච් බොක්ස් එකටත් දාලා යවන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත තෝසි ටික. එක දවසක ඔන්න උදේ කෑම වේල මේ විදිහට තමයි ලෑස්ති වුනේ. ඉතින් ඊළඟ දවසේ කෑම වේල විදිහට මම හදනවා මුම් පිටි වලින් එළවලු කැරට් එකතු කරලා රොටි එකක්. ඉතින් මුම් පිටි ගන්නකොට මුම් පිටි වල පොඩක් අමු රස එනවට බබාලා කැමති නැහැ. ඒ නිසා පොඩක් කබලේ බෙදලා ගන්න. ඒකත් කලින් දවසේ ඔයගොල්ලන්ට පුළුවන් පිටි ටික කබලේ බෙදලා තියලා තියන්න. එහෙම නැත්නම් මේ විදිහටම මිශ්‍රණය හදලම තියන්නත් පුළුවන්. ඉතින් ඒ තරම්වත් වෙලාවක් නැති අයට පුළුවන් මේ විදිහට මිශ්‍රණය හදලා රොටි ටිකත් පුච්චලා තියන්න ෆ්‍රිජ් එකේ. පහුවදා දවසේ උදේ රොටි ටික බබාලට රත් කරලා දෙන්න. නමුත් මම නම් උදේට තමයි රොටි ටික මේ විදිහට හදාගන්නේ. ඉතින් පොලුත් එකතු කරලා ග්‍රේට් කරගත්තු කැරට් අලයකුත් එකතු කරලා මම මේකට වතුර ටික ටික එකතු කරලා පිටි මිශ්‍රණය හදා ගන්නවා රොටි එකට. පොඩ්ඩක් අතේ ඇලෙන ගතිය නිසා මම අතේ තෙල් ටිකක් ගාගෙන මේ විදිහට බෝල ටික වෙන් කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කෙසෙල් කොලයක උනත් රොටි ටික තුනී කරලා පුච්ච ගන්න. මම මේ වගේ කුඩාවට තමයි හදාගන්නේ. ඉතින් මේ වගේ රොටි එකක් එක්ක බබාලා උදේට මොනවා හරි බොනවා නම් ඒ දෙයක් එක්කලා දුන්නාම බබාගේ කෑම වේල සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මම මේ රොටි එක්කලා ඒගොල්ලන්ට දුන්නා ආමන්ඩ්ස් කිරි වීදුරුවක්. ඒත් එක්ක මේ රොටි එක දුන්නේ. ඊට පස්සේ මම හදනවා ඕට්ස් වලින් පිට්ටු එකක්. ඉතින් මේ පිට්ටු එක හදන්නත් හරිම ලේසි. මේ තියෙන්නේ ඕට්ස් පවුඩර් කරගෙන මම ඒකට මද රස්නේ වතුර ටිකක් එකතු කරලා මේ විදිහට ලුණු චුට්ටකුත් එකතු කරලා මිශ්‍රණය හදා ගන්නවා. සාමාන්‍යයෙන් පිට්ටු බම්බුවේ හදන විදිහට නෙමෙයි මේ පිට්ටු එක හදාන්නේ. මම ඉක්මනින් ලේසියෙන් හදා ගන්න පුළුවන් පිට්ටු එකක් මේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. වතුර ටිකක් එකතු කරලා ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් කිරි ටිකක් උනත් එකතු කරන්න.
මේ පිට්ටු එක උනත් ඕගොල්ලන්ට කලින් දවසේ ලෑස්ති කරලා තියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත මිශ්‍රණය මම මේ විදිහට ස්ටීම් එකට දාලා ස්ටීම් කරගන්නවා විනාඩි 15ක් 20ක්. ඉතින් ඒ වගේ ලොකු කාලයක් උදේට නැති අම්මලාට පුළුවන් කලින් දවසේ පිට්ටු එක තම්බලා තියාගන්න. මේ තියෙන්නේ මම තම්බගත්ත පිට්ටු එක. ඉතින් මේ පිට්ටු එකට තව ටිකක් ඕගොල්ලන්ට පොඩක් දිය ගතියට වගේ ඕනේ නම් ඕගොල්ලන්ට පුළුවන් කිරි චුට්ටක් එකතු කරන්න. පොල් කිරි හෝ වෙනත් ඕගොල්ලන් පාවිච්චි කරන ෆ්‍රෙෂ් මිල්ක් එකක් හෝ සෝයා ආමන්ඩ්ස් මේ වගේ කිරි වර්ගයකින් පොඩ්ඩක් එකතු කරලා ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මම මේ විදිහට හදලා බබාලට කෑමට දෙනකොට ඒ දෙන්නට මේ සෝයා කිරි චුට්ටක් රත් කරලා එකතු කරලා තමයි දුන්නේ. ඉතින් මම මේ විදිහට පිට්ටු එක හොඳට කලවම් කරගෙන මම කලින් දවසේ මේකටත් හදලා තිබ්බා පැණි පොල් එකක්. ඉතින් ඒක මම කලින් දවසේ හදලා තිබ්බේ ලේසි හදලා තිබ්බහම ඉතින් ඒකත් මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේ පිට්ටු එක තියෙන්නේ පැණි රසන නිසා වෙන මොනවත්ම අවශ්‍ය නැහැ උදේට. ඔයගලන්ට පුළුවන් බබාලට මේ විදිහටම කෑමට දෙන්න. ඉතින් පාසල් ගෙනියන්න උනත් ඔයගලන්ට පුළුවන් පොඩි කප් එකකට දාලා බබාලගේ ලන්ච් බොක්ස් එකෙන් තියන්න පිට්ටු ටිකක්. මේ විදිහට තමයි අවසානයේ එන්නේ. අවුරුද්දේ වගේ බබාලට දෙනවා නම් ඒගොල්ලන් පොඩ්ඩක් දිය ගතියට කැමති නිසා ඔයගොල්ලන්ට පුළුවන් රත් කරගත්ත කිරි චුට්ටක් එකතු කරලා දිය ගතිය හදාගන්න. ඉතින් මම මේකට මේ විදිහට ආමන්ඩ්ස් එහෙම ටිකක් එකතු කරගන්නවා. මොකද පුතා කැමති නිසා. ඉතින් උදේට අනිවාර්යයෙන්ම කෑම වේල හැදෙන්නේ ඒගොල්ලන්ගේ කැමැත්තට, මගේ කැමැත්තට නෙමෙයි ඒගොල්ලන්ගේ කැමැත්තට, ඒගොල්ලන්ගේ ආසාවට. මොකද බල කරන්නේ නැතුව, කරදරයක් නැතුව කවා ගන්න ඕන නිසා. ඉතින් ඊළඟ දවසේ මම මේ විදිහට පීට්සා එකක් හැදුවා. මේක මම කලින් දවසේ හදලා තිබ්බ ටෝටියා රොටියක්. ඉතින් ඒක කුඩා කෑලි වෙන්න කඩලා මේ විදිහට මම බිත්තර දෙකක් අරගෙන ඒකත් හොඳට කලවම් කරලා ඒකට ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකතු. ඉතින් මේ වගේ පොඩි පොඩි කෑම හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. කලින් දවසේ අපි රෑ කෑම හදනකොට ඒ වගේ ඉතුරු වෙන දෙයක් තිබුණත් ඕගොල්ලන් කලින් දැක්කා මේ ටෝටියා රොටි එකත් එහෙම කලින් දවසේ හදපු එක. ඒ වගේම මම කලින්ම මුලින්ම හදපු රෙසිපි එකේ තිබුණ තෝසි මිශ්‍රණියත් එහෙමයි. ඉතින් එහෙම ටිකක් වැඩිපුර හදලා තියාගත්තාම අපිට උදේට ඒගොල්ලන් කැමති රස කෑම වේලක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තෙල් චුට්ටක් එකතු කරලා පෑන් එකට මම අර කදාගත්ත රොටි ටිකක් දාලා ඒක උඩින් බිත්තර මිශ්‍රණය මේ විදිහට දාගත්තා. ඉතින් මේකත් ඕගොල්ලන්ට බබාගේ කැමැත්ත අනුව රස කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් එළවලු ටිකක් එකතු කරලා එහෙම නැත්නම් මස්සෝ මාළු බෙදපු එහෙම නැත්නම් තම්බපු ඒවා ටිකක් එකතු කරලා ඕගොල්ලන්ට පුළුවන් බබාගේ රස අනුව ඒ ටික ඒකත් හදාගන්න. මම උඩින් චීස් ටිකක් එකතු කරගත්තා මේ විදිහට. ඉතින් මේ දවස්වල අපේ බබාලට මේ දවස්වල කියන්නේ දැන් දිගටම එළ කිරි දෙන එක නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ දෙන්නට ආමන්ඩ්ස් එහෙම නැත්නම් සෝයා කිරි ඔය වගේ වෙනත් කිරි වර්ගයක් තමයි දෙන්නේ. ඉතින් යාළගේ උදේ කෑම වේලත් එක්ක ඒ වගේ කිරි වීදුරුවක් ඒගොල්ලන් කන කෑම අනුව ඒගොල්ලන්ට කිරි වීදුරුවක් දීලා කෑම වේල සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ හදාගත්ත පීස් එක. ඉතින් මේකත් හදන්න හරිම පුංචි වෙලාවක් විනාඩි 5ක් වගේ යන්නේ. කලින් දවසේ ලෑස්ති කරලා තියාගත්තාම ඒකත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි උදේට බත් කවන්න බබාලට දඟලනවට වැඩිය මේ වගේ දෙයක් හදලා ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලන්ම තනියම කනවා. අපි කරදර කරන්න ඕනෙත් නෑ. ඒගොල්ලන්ට කරදරයකුත් නෑ අපෙන් කන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ රසට යාලා ආස දෙයක් හදලා දුන්නාම අපිට ඉක්මනින් ඒගොල්ලන්ට මේ කෑම ටික කවා ගන්න පුළුවන්.
ඉතින් ඊළඟ කෑම වේල විදිහට මම හදන්නේ එළවලු මිශ්‍ර කරලා රුලන්. ඉතින් මේ වගේ රෙසිපි නම් මම ගොඩාක් ගෙනත් තියෙනවා. වෙනම ප්ලේලිස්ට් එකකුත් තියෙනවා රුලන් වලින් විතරක් හදන කෑම. ඉතින් මේකත් හරිම ලේසි හදන්න. මම උදේට බබාලට සාමාන්‍යයෙන් කෑම හදනකොට ලුණු සුදු ලුණු එකතු කරන්නේ නැහැ. මේ වගේ එළවලු ඉක්මනින් තැම්බෙන එළවලු දෙකක් මම එකතු කරා කැරට් බෝංචි ඒ දෙක එකතු කරලා රසායන ලුණු ටිකක් හබෑට ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට රතු ලුණු සුදු ලුණු ඒ වගේම කරපිංචා රම්පි මේ ඕනම දෙයක් එකතු කරලා මේක රස කරගන්න පුළුවන්. මම කහ චුට්ටකුයි 3-5 කුඩු ටිකකුයි විතරක් එකතු කරගත්තේ. ඉතින් මේ විදිහට එළවලු ටික තෙල් ටිකෙන් තැම්බුණාට පස්සේ මම වතුර කෝප්පයක් එකතු කරගන්නවා. මම කලින් දවසේ එළවලු ටිකත් කපලා තිබ්බේ. ඒ වගේම තමයි රුලන් ටිකත් විනාඩි 2-3ක් මම කබලේ බැදලා අරන් තියලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මම මේක වතුර ටික රත් වුණාට පස්සේ එකතු කරනවා අර බැදගත්ත රුලන් ටික. රුලන් ටිකත් එකතු කරලා විනාඩි 3-4ක් උයා ගන්න තියෙන්නේ. ඉතින් මේක සුප් එක වගේ ඕනනම් වතුර ටිකක් වැඩිපුර එකතු කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ හදාගත්ත කෑම වේල. ඉතින් ඕගොල්ලන්ට ඔන්න දැන් ලබන සතියේට හරි මේ සතියේට හරි ඕගොල්ලන්ට සතියෙම දවස් ටිකට බබාලට දෙන්න කෑම වේල් 5ක් තියෙනවා. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. එහෙනම් ආයෙමත් දවසක ඉක්මනින් මෙන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.